Hey yo, what's up peoples? කොහොමද? මම කලින් වර්ල්ඩ් එකට ෆක් කරගත්තා. තිබිච්ච පුයන්නේ අමාරු කියන්නේ බොයිස් ඒ වර්ල්ඩ් එකට කියන්නේ මම වැඩිපුර හදලා තිබිච්ච වර්ල්ඩ් එක ගන්න ගිහිල්ලා ඒ වර්ල්ඩ් එක ඩිලීට් වුණා. ඉතින් මම අලුත් වර්ල්ඩ් එකක් හදලා දැන් මේ අහක තියෙන ගමකට ඇවිල්ලා විලේජ් කෙනෙක්ගේ ගේකුත් ට්‍රෙන්ඩ් එකට අරගෙන මම මේ දවස්වල ඉන්නවා මේ මාත් එක්ක නිදා ගන්න කොල්ලෝ දෙන්න තමයි මෙතන ඉන්නේ මම කොනේ වෙන දේවල් හිතන්න එපා වණචරේ වගේ මම ගෙයි වටේ දාලා තියෙන ලස්සන පැල ලස්සන පැල තානක් ඒ වගේම මම එයාගේම කියන්න ඕනේ මම ආඩම්බරින් කියන්න කැමති මම සාධාරණව සල්ලි හම්බ කරන අසරණ ගොවි මහතෙක් මේ එයාගේ වගාව තමයි මෙතන තිබ්බේ ඒ ගොවි මහතාගේ වගාවට එහෙම කිව්වොත් හරි සහ මම මේ ගුවන් මාර්ග හදාගෙන තියෙන්නේ එක ගෑලලින් ගාලට යන අර තියෙන්නේ මගේ ට්‍රැවලින් බෝට් එක කොහමද 1500 cc तो लेदर पैंट लेदर එකක් දීලා මු ගාන බලපන් ලෙදර් එකේ මට සිරි නැතුවට හොඳයි තෝත් එකයි තමයි මෙන්න මේ ගමේ තමයි හිටියේ මේ වතුර තියාගෙන මොනව කරනවද දන්නේ මට තේරෙන්නේ අයියෝ ඉතින් අයන් ගෝලම්ලා 3 දෙනෙක් හිටියා 3 දෙනාගෙන් දෙන්නෙක්ට මං ගැහුවා අනිත් එක්කනත් මේ හරි හිටියා කෝපොරද අඩෝ අරයා වවනවා එයාගේ කාලෙමු පැලතාන oh my god නස් වවනවා අම්මලා ගොලම් oh my god ගොලම් ඔයා අතරට ඊ දෙන්නෙක් ඉන්නවා අලුතෙන් කෙනෙක් හදලා අර පයන්න එනවා වරේ අම්මලා දුවගෙන එන්න ගැලම ගමට ඌ මට කිව්වා ඒක වෙන්න බෑනේ බ්ලොක් 3ක් උඩින් ඇල්ලුවා මැරෙන්න ඕනේ. ඒ කියන්නේ ඌට අල්ලන්න බැරෙන්න ඕනේ මාව. මම බ්ලොක් 2යිද ගෙව්වේ. holy crap. නම මෙතනට යමු. වදියන්කෝ බං අනේ. මේ මූසලා එනවා අනේ මේ මූසලා එනවා ළඟට මාව මට මොකද්ද මම වෙලා තියෙන්නේ වරේ මූ දැක්කද පරේ දෙන නැංගලා තෝව කනවා මං ගල් බල්ලා මගේ හෙල්ත් උට්ට දුනා බය කරනවනේ මම මේකේ හොඳේ තියෙන්නේ ගොලම් කෙනෙක් මරන්න තව ගොලම් කෙනෙක් එනවා ඒක නිසා මට කිසි අඩුපාඩුවක් නෑ අයන් වලින් මේ විලේජ් එකේ සාමාන්‍යයෙන් ඒක වෙන්නේ නෑ සාමාන්‍යයෙන් ගොලම් කෙනෙක් කිල් කරාම ගොලම් කෙනෙක්ට කිල් එකක් දැම්මම සැපේ ඉන්න ඕනේ නේ නෑ ගොල්ලම් කෙනෙක් මැරුණම තව අය ස්පෝන් වෙන්න බෑ මට මේ විලේජ් එකේ සේරම වෙනවා මේ තියෙන්නේ මගේ කැත ගෙදර ඇත්තටම කිව්වොත් මේ විලේජ් කෙනෙක්ගේ ගෙයක් මම බලෙන් ඇවිල්ලා අත්පත් කරගත්තේ එතන වැදගත් මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න දන්නේ නැති කාලකන්ණි 70 සෝ දැම්මට අයන් තියනවා ඇති වෙන්න මම ගාව තියෙන්නේ ඩයමන්ඩ් සෝඩ් එකක් තියෙන කොහමද අම්මට සිටි නේද කැම්මන් නේද This is Elon Musk after that මචං මට මුකුත් නෑ වෙන කෙනෙක්
පොරවක් නෑ උදැල්ලක් නෑ සවලක් ඒ මුකුත් නෑ සෝ දැන් මම යන්නේ ඔය සේරම හදාගන්න මේ කොප ඉගෙන කොප තමයි මගේ මචං අර තේරෙන ස්ටේටස් එක කියන කොපයකින් තමයි කොප තමයි හදවතේ ඉන්නේ ඒක නිසා මම දැන් යනවා අයන් වලින් හදාගන්න රැවනාද අයන් වලින් හදාගන්න මේ අපේ බඩු ටික පිකස් එකක් තියෙනවා ඒක නිසා පිකස් එකක් ඕනේ නැහැ පිකැක්ස් පිකස් කියලා තමයි කියනකට කියන්නේ පිකැක්ස් කියලා හරි පිකැක්ස් එක හරි ඊට පස්සේ තව ඕනේ උදැල්ලක් නෙවෙයි මේක ඇත්තම කිව්වොත් නිකන් අඩෝ පිකැක්ස් එකේ මේව නැහැ බා ඒ නිසා පිකැක්ස් එකකුත් හදාගමු ඒකෙත් හෙල්ත් ඉවර වෙන්න යන්නේ තව මේකක් ඕනේ ඔන්න හරි දැන් කෙලින්ම අයන් වලින් සන්නද්ධ පොරක් මම This is Elon Musk. මේ පැලෙත් කොහරි හිටවල දාමු මෙතන හොඳයිනේ ඒ ඉස්සරහා ගස් දෙයක් වුණා කියන්නේ ආයි ලස්සනයි හෙවනේනවා සෝ අපි ආනේ මෙන්න මේ මොකද්ද මේ දැන් අවුව කොහෙද දන්නේ තියෙන්නේ ඉරමම්මේ ඔයා කොයින්දෝ අඩෝ මේ ගොලම් කෙනෙක් ඉන්නවා තව ඉන්නවද දෙන්නෙක් ඉන්න කියන්නේ තව එක්කෙනෙක් ස්පෝන් වෙලා හරි තව එක්කෙනෙක් ස්පෝන් වෙලා රතන උඩ එක්කෙනෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් ඉන්නවා ඒක නිසා මට මේ විලේජ් එකේ ඉනකොට කිසිම අඩුවක් නෑ මොනගෙන්ද අයන් වලින් ගැම්මක් තමයි නේද මේ අනිත් සීන් එක තමයි මෙන්න මේ ඇයි මේ මේ දෙන්න තමයි අර මාත් එක්ක මේ රූම් එක එකට ඉන්නේ රෙන්ට් එකට ඉන්නේ කියන්නේ අපේ හොස්ටල් එක නේ මොන හුත්තා කියනද මන් දන්නේ නැහැ මං අපිත් නන් දොයිය බබා වෙමු සෝ අද ගමනක් යනවා මගේ බරු ටික මෙන්න මේකට දාලා යමු අපිට අවශ්‍ය බරු ටික ගමු ලියෝනේ කන්න මොන හරි ඕනේ එහෙනම් මේ කෑම ටික පුච්චගෙන අපි යන්න පටන් ගමු ගමනේ යන්න පටන් ගමු උකනවා දැනටම එහෙනම් අපි යමු තව මොනවද මයින් කරගෙන එන්න මේ ගේ ගලවන්නත් තියවිලා මේ ඕකේ එහෙනම් යා මට තාම අක්ෂයක් හම්බුන්නේ නැහැ බා ෆූලිෂ් අද ගමන එක්ක කැන්සල් කරමුද මේ අද ගමන කැන්සල් කරලා දාමු හරිද අපි මේ ගස් කපමු අද ගස් මට අර මේ බඩු වෙල්ලන එකක් හදාගන්නත් ඕනේ අර බිත්තියේ බඩු වෙල්ලලා තියන්නේ ඌ ගස් කපන්න ගියා මේක මෙතනින් ඉවරයි